සුබ දවසක් වේවා මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය. අපගේ ස්වාමී වූ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ වූ බලවන්ත නාමයෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය, අද මම ඔබ සමග බෙදාගන්නේ ප්‍රශංසාවේ තියෙන වැදගත්කම. ගීතාවලිය 69 වෙනි ගීතිකා කාණ්ඩයේ 30 සිට 31 දක්වා මෙන්න මෙලෙස දෙවියන් වහන්සේ ප්‍රශංසාවට ප්‍රසන්න වෙන ආකාරය ගැන, උන්වහන්සේගේ ප්‍රසන්න වීම ගැන සඳහන් වී තිබෙනවා. ගීතිකා වලින් දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි. ස්තුති කිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි. ගොනෙකුට හෝ අන් නැති කුර ඇති හරකෙකුට වඩා ස්වාමින් වහන්සේ මීට ප්‍රසන්න වන සේක. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය, අපි උන්වහන්සේගේ පාමුල, අපි ගීතිකා වලින්ද, අපි උන්වහන්සේගේ නාමය වර්ණනා කරමින්ද, අපි උන්වහන්සේ කළ අපේ ජීවිතයේ කළ පුදුම ක්‍රියා, පුදුම හාස්කම් ගැන අපි උන්වහන්සේට ගෞරවය මහිමය දෙමින් අපි උන්වහන්සේ ඉදිරියේ ප්‍රශංසාවලින් ප්‍රශංසා දීමෙන් සිටින විට උන්වහන්සේ අන් ඇති කුර ඇති අන් නැති ගොනෙකුට වඩා කුර ඇති හරකෙකුට වඩා උන්වහන්සේ ප්‍රසන්න වෙනවා කියලා උන්වහන්සේගේ වචනේම අපට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, ඔබ ඔබේ ප්‍රශ්නේ විශාලත්වය ගැන නෙමෙයි, ඔබ දෙවියන් වහන්සේට කිවිය යුත්තේ දෙවියන් වහන්සේගේ විශාලත්වය ගැනයි. අපි ප්‍රශ්නයට ප්‍රකාශ කරන්න ඕන දෙවියන් වහන්සේගේ විශාලත්වය ගැන. අපි බොහෝ වෙලාවට ප්‍රශ්නය ගැන අපි දෙවියන් වහන්සේට පැමිණිලි කරනවා. අපි සමහරක් අවස්ථාවල අපි ප්‍රශ්නය විශාල කරගන්නවා, රෝගය විශාල කරගන්නවා, පීඩාව විශාල කරගන්නවා. නමුත් මගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය, දෙවියන් වහන්සේ නොදැන නෙමෙයි ඔබට රෝග, ප්‍රශ්න, පීඩා, කරදර, හිගකම්, අමාරුකම් පැමිණෙන්නේ. ඒවා පැමිණෙන්නට උන්වහන්සේ ඉඩ හැරලා ඔබ මා උන්වහන්සේ සොයනවද කියලාත් උන්වහන්සේ බලනවා. උන්වහන්සේ බලනවා ඔබ ඒවට විසඳුම් සොයන්න උන්වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙනවද කියලා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ නොදැන කිසිම දෙයක් අපේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. බයිබලයේ ලස්සන කතාවක් තියෙනවා. සාවුල් සහ සීලස් යන දෙදෙනා, ඔවුන් දෙදෙනාගේ කකුල් වලට යදම් දාලා සිරගත කළා. ඔවුන් සිරගේ සිටින විට ඔවුන් මේ වේදනාව තුලත් ඔවුන් මහෝත්තම දෙවියන් වහන්සේට ගීතිකා කරමින් ප්‍රශංසා කරන ආකාරය. එවිට පොළොව කම්පාවක් පැමිණිලා, භූමි කම්පාවක් පැමිණිලා සිරගේ ඒ පොළව දෙදරලා, ඒ සිර කුටි දෙදරලා, ඒ යදම් ගිලිහිලා, සිරකාරයන් පවා මවිත වෙමින් ඒ සිරගෙදර මුලා දෑනියා පවා බිය වෙන තරමට ප්‍රශංසාව ප්‍රබල වුණා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, ඔබ මා මතක තබා ගත යුතුයි. අපි ප්‍රශංසා කරන්නේ අහස පොළොව මැවූ දෙවියන් වහන්සේට බව. අපි නොදන්න කාලේ මමත් මීට අවුරුදු ගානකට ප්‍රථම මමත් 33 කෝටියකට මමත් ප්‍රශංසා කළා තියෙනවා. ඉතින් ඒ 33 කෝටියටම අපි ප්‍රශංසා කළා, උදව් ඉල්ලලා අපි අවසානයේ අනේ මේ අහස පොළොව මැව් දෙවියන් වහන්සේටවත් මගේ දුක පෙනෙන්න කියලා අපේ ආත්මයේ සැබෑකමින් අපි මුළු ආත්මෙන් එන වචන වලින් අපි කියලා තියෙනව නේද? ඔව්, අපි නොදැනුවත්ව අපි අහස පොළොව මැව් දෙවියන් වහන්සේ කියලා අපි හඬ ගසලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය, උන්වහන්සේ තමයි පටන් ගැනීමත්
අවසානයත් ප්‍රථමයත් අන්තිමයත්. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය උන්වහන්සේට අපේ නොදැනුවත්ව අපි උන්වහන්සේව දැන නොසිටිය කාලේ උන්වහන්සේට අපි කතා කරලා තියෙනවා. උන්වහන්සේ අපිව තෝරාගෙන තියුණා. නමුත් අපිට ඒ තෝරා ගැනීමට අපිට කීකරු වෙන්න බැරිව තියුණා. මොකද අපි නපුරාගේ වහල්ලු බවට පත් වෙලා සිටියා. අපි අන්ධකාරයේ ක්‍රියාවල් වල නිරත වෙලා හිටියා. අපි ආලෝකය දකින්න අකමැතිව සිටියා. ආලෝකයේ තියෙන ඒ ආශිර්වාදය ආලෝකයේ දෙවියන් වහන්සේ වෙතට එන්න අපි අකීකරුව මුරණ්ඩුව හිතුවක්කාරව සිටියා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපි පෞකාරයන් සිටියේදී තමයි උන්වහන්සේ අප උදෙසා ජීවිතේ පූජා කළා අපිව තෝරගත්තේ වෙන් කරගත්තේ. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපි මම ඔබට නතර කළේ අපි අහස පොළොව මැව් දෙවියන් වහන්සේට අපි දුක කියන විට පොළව කම්පා කරන්නට තරම් පොළව සොලවන්නට තරම් උන්වහන්සේට බලය තිබෙනවා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපේ ජීවිතේ කඳුවැනි ප්‍රශ්න පීඩා පැමිණෙනවා. රෝග හට ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ ඊට වඩා විශාල කරගන්නට මිසක් අපි මේ කඳු ප්‍රශ්න දිහා බලලා අපි ඒව විශාල කර ගැනීම නෙමෙයි කළ යුත්තේ. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය ස්තුති දීම ඉතාම වැදගත්. එය තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ දෙවියන් වහන්සේත් අපේ අතර තියෙන විශ්වාසය ප්‍රකාශ වීම සම්බන්ධව අපේ ශක්තිමත් බව අපි දෙවියන් වහන්සේත් එක්ක අපේ තියෙන ශක්තිය සහ දෙවියන් වහන්සේ අතර අපේ තියෙන ගැඹුරු සම්බන්ධතාවය විශ්වාසවන්ත බව ප්‍රකාශ වෙන්නේ මේ ස්තුති දීම තුලින්. අපි මොනියම් හෝ ප්‍රශ්නයක් අපිට ආපු වෙලාවට අපි වැටිලා යනවා නම් අපි කලකිරෙනවා නම් අපි කොඳුරනවා නම් කෝ අනේ අපට උපකාර කරන්න දෙවි කෙනෙක් නැහැ නේද? දෙවි කෙනෙක් ඉන්නවා නම් මෙහෙම වෙයිද කියලා අපේ මානසික ශරීර අපේ මානසික අපි මේ භූමික මිනිස්යන් විදිහට අපේ මානසිකත්වය තුළ අපි මාංශයට අපිට දැනෙන විදිහට ඇස්වලට අපිට පෙනෙන විදිහට අපිට ඒ ප්‍රශ්නේ ස්වභාවය අපිට ඇහෙන විදිහට අපි සමහර අවස්ථාවල් වල කොඳුරනවා. මේ දේශනා කරන ඔබ සමග බෙදා ගන්න මගේ තුලත් ඒ දුර්වලකම් තිබුණා. මමත් ඒ වගේ කොඳුරලා තියෙනවා. නමුත් මම දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න පටන් ගත්තට පස්සේ මගේ ඒ කෙඳිරිල්ල මම හදාගත්තා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපි කවුරුවක් එක සැරේට විශාල කන්දක් තරම් ඇදහිල්ලක් ඇතිව දෙවියන් වහන්සේ ඉදිරියේ සිටගත් අය නෙමෙයි. අපි කෙමින් පියවරෙන් පියවර තමයි අපි උන්වහන්සේට අපේ දුර්වලකම් අඩුපාඩුකම් උන්වහන්සේගේ කරුණාව විදියට අපිව හැඩගස්සපු විදියට තමයි අපි දැන් උන්වහන්සේ ඉදිරියේ සිටින්නේ. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපි උන්වහන්සේ ඉදිරියේ අපි අපේ කෙඳිරීම අපි නතර කරගන්න ඕන. එදා සාවුලුත් සීලසුස් දෙන්නා හිරගේදී කවදාවත් කෙඳිරුවේ නැහැ. දෙවියන් වහන්සේට විරුද්ධව වුන් වචනයක්වත් කතා කරේ නැහැ. අපි දෙවියන් වහන්සේගේ සේවය නේද මේ කරන්නේ. අපි මේ සේවය කරන්න විතර සුභාරංචිය ගෙනියන්න ඇවිල්ලා අපි මොකටද මේ මාංචු දාලා අපි හිරගෙදරක හිරගත කරලා තියෙන්නේ. අපි සේවය කරනවා නම් දෙවියන් වහන්සේට පුළුවන් නේද අපිව බේර ගන්නට කියලා සාවුල්ටයි සීලස්ටයි කියන්න පුළුවන්කම තිබුණා. නමුත් ඔවුන් එහෙම ප්‍රකාශ කරේ නැහැ. ඔවුන් මහෝත්තම දෙවියන් වහන්සේගේ බලය ගැන, උන්වහන්සේ කරපු ක්‍රියා ගැන, උන්වහන්සේ කරන් ඉන්න ක්‍රියා ගැන, උන්වහන්සේගේ මහිමය ගැන ඔවුන් දෙදෙනා ගීතිකා ගායනා කරා. ඉතින් හිරගේ ඉඳපු අයත් ඒ ගීතිකා අසාගෙන සිටියා. ඔවුන් ඒ ගීතිකා ගායනා කරනකොට දෙවියන් වහන්සේ නිකම්ම සිටියේ නෑ නේද? උන්වහන්සේ ක්‍රියා කරා නේද? උන්වහන්සේ පොළව භූමිකම්පාවක් කෙවුව නේද? සිරගේ මුලා දෑනින් පවා බිය වෙන විදියට ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ බලය පාමින් ඒ හිරගේ තුල ක්‍රියා කරා නේද? ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ සිටින කාර්යාලය තුල ඔබ සිටින පාසල තුල ඔබගේ නිවස තුල ඔබ සිටින ජීවත් වෙන වටපිටාව තුල ඔබේ දේවස්ථානය තුල හෝ රෝහල තුල හෝ
සිරගත වෙලා සිටිනවා නම් සිරගේ තුල හෝ අපි කොතැනක සිටියත් අපි උන්වහන්සේගේ නාමයට අපි ගෞරවය මහිමය අපි දෙන විට උන්වහන්සේ අප අත්හරින්නේ අපිව ලැජ්ජාවටපත් කරන්නේ අපිව තනි කරන්නේ උන්වහන්සේ ක්‍රියා කරන්නට යනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ අහස පොළොව මැව් දෙවියන් වහන්සේ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි ප්‍රශංසාවෙන් අපි උන්වහන්සේට අපි නිරන්තරයෙන් අපි උන්වහන්සේගේ නාමය ඔසවන්ට අපි අපේ ප්‍රශ්නයේදී හිගකමේදී රෝගයේදී පීඩාවේදී අපි පුරුදු වෙමු. ඔබට ජේසු පිහිටයි.